මිනීමැරුමක් හෙළි කරන්න ගසක් සාක්ෂි දුන්නද? ලෝක අපරාධ විද්‍යා ඉතිහාසයේ උඩු යටිකුරු කරපු අතිශය බිහිසුණු මිනීමැරුමක් ගැනයි අද නීති පොත තුලින් කතා බහ. වර්ෂ 1992 මැයි මාසයේ ඇමරිකාවේ ඇරිසෝනාහි ගිනියම් වන නිශ්ශබ්ද කාන්තාරයේ මැදින් දරුණු දුර්ගන්ධයක් හමන්නට වුණා. දුර්ගන්ධය ඔස්සේ ගිය පිරිසට දැකගත හැකි වුණේ ඇඟ කිරිපොලා යන දසුණක්. ඒ 34 හැවිරිදි ඩෙනිස් ජෝන්ස් නැමැති තරුණියගේ නිරුවත් කළ මල සිරුරයි. ඇයව ඉතාමත් දරුණු ලෙස දූෂණය කරලා අමානුෂික ගෙලසිර කරලා ඝාතනය කරලා තිබුණු අතර සතුන් විසින් සපාකා විකෘති කර තිබුණා. පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. ඩෙනිස් ජෝන්ස් අවසන් වරට නැගී සිටියේ මාක් බේගන් නැමැති පුද්ගලයාගේ ට්‍රක් රථයට බව සාක්ෂි හමු වී තිබුණා. වහාම ක්‍රියාත්මක වූ රහස් පොලිසිය ඔහුව කොටු කරගත්තා. නමුත් ප්‍රශ්නය මතුවේ එතනදී. මාක් බේගන් යනු සාමාන්‍ය අපරාධකරුවෙක් නොවේ. ඔහු නීතියේ සිදුරු හොඳින් දැන සිටියා. ඉතාමත් සූක්ෂම ලෙස මේ සිදුරු වලින් ඔහු රිංගා සාක්ෂි මැකීමට උත්සාහ කරා. මම ඇයව අතරමඟදී බැස්සුවා. මම ඔය කියන පාළු කාන්තාරයට ගියේ නැහැ. ඔහු තම නිවැරදිකම වෙනුවෙන් දිවුරා සිටියා. පොලිසියටත් ඔහු එරෙහිව එල්ල කිරීමට කිසිදු ඍජු සාක්ෂියක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහුට විරුද්ධව චෝදනා ගොනු කළ නොහැකි වුණා. පොලිස් විශේෂඥයින් මාක්ගේ ට්‍රක් රථය අංගලෙන් අංගල පරීක්ෂා කරන්නට පටන් ගත්තා. මෙහිදී ට්‍රක් රථයේ පිටුපස තිබී ඉතාමත් කුඩා වියලී ගිය කාන්තාරයක බීජ කරල් දෙකක් හමු වුණා. ඩෙනිස්ගේ මල සිරුර හමු තැනද එවැනි බීජ ඇති ගසක් තිබීම සැකයට භාජනය වුණා. නමුත් මාක්ගේ නීතිඥයා උසාවියේදී සිනහ වුණා. ඇරිසෝනා කාන්තාරයේ පුරාම ඔය වගේ ගස් ලක්ෂ ගාණක් තියෙනවා. කාන්තාරයේ යන ඕනෑම වාහනයක ඔය වගේ කරලක් තියෙන්න පුළුවන්. ඒකෙන් මගේ සේවාදායකයා මිනිමරුවත් වෙන්නේ කොහොමද? කියා නීතිඥයා තර්ක ගොඩ නැගුවා. නඩුව අසාර්ථක වී මිනිමරුවා නිදොස් කිරීමට නියමිතව තිබුණා. මෙන්න මේ තීරණාත්මක මොහොතේදී තමයි පොලිසිය ඇරිසෝනා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයේ ශාකජාන විශේෂඥයෙකු වූ ආචාර්ය තිමෝති වෙත හැරෙන්නේ. මිනිසුන්ට වගේම හැම ගසකටම Tamanට අනන්‍ය වූ DNA රටාවක් තියෙනවා. මීට පෙර ලෝකයේ කිසිදු අපරාධයකට විරුද්ධව ශාක DNA භාවිතා කර තිබුණේ නැහැ. මේ අතිශය අවදානම් සහගත පරීක්ෂණයක් වුණු අතර ආචාර්ය තිමෝති සූක්ෂම ලෙස ක්‍රියාත්මක වුණා. පළමුව ඔහු ට්‍රක් රථයේ තිබූ කරල් වලින් DNA නිස්සාරණය කළා. දෙවනුව මලසිරුර අසල තිබූ DNA සාම්පල් ලබා ගත්තා. ඉන්පසු සැකයක් ඉතිරි නොවීම සඳහා කාන්තාරයේ අවට තිබූ එවැනිම ගස් 28කින්ද සාම්පල ලබා ගත්තා. පරීක්ෂණයේ අවසානයේ ප්‍රතිඵලය දැක විද්‍යාඥයින් පවා තුෂ්ණිම්භූත වුණා. කාන්තාරයේ තිබූ අන් සෑම ගසකම එකිනෙකට වෙනස් DNA තිබුණද මාක් බේගන්ගේ ට්‍රක් රථයේ තිබූ කරල් වලට හා මලසිරුර අසල තිබූ ගසෙහි DNA 100%ක්ම සමාන වුණා. විද්‍යාත්මක නිගමනය පැහැදිලි. 1993 වර්ෂයේ ලෝක අපරාධ විද්‍යා ඉතිහාසයේ මුළු ලෝකයක්ම හෙල්ලූ පළමු වතාවට ශාක DNA සාක්ෂියක් ලෙස උසාවිය පිළිගත්තා. තමා නිවැරදිකාරයායයි කෑගසූ මාක් බේගන් විද්‍යාව හා සොබාදහමේ සාක්ෂි හමුවේ ගොළු වුණා. ඔහු පළමු පෙළ මිනීමැරුම් චෝදනාවට වරදකරුවෙක් කරමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා. මතක තබා ගන්න. ඔබ කරන අපරාධයක් දක්නට මිනිසෙකු නොසිටියද අවට ඇති ගසක්
කොලයක් හෝ වැලි කැටයක් පවා ඔබට එරෙහිව සාක්ෂි දීමට බලා සිටිය හැකි බව. තවත් මෙවැනි වැදගත් වීඩියෝ බැලීමට රැඳෙන්න මා සමගම මම නීති ශිෂ්‍ය හෂිනි සිංහාරච්චි.